හරි. පළවෙනි එක. 10ක් ඉතුරු කරන්න. අතට ලැබෙන හැම රුපියලකින්ම 10ක් ඉතුරු කරන්න. ඒක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. 90ක් වාට පුළුවන් වියදම් කරන්න. 90ක් වියදම් කරන්න පුළුවන්. ඒ 90ක් වියදම් කරන්න ඕනේ තාලේ මම යෝජනා කරනවා. 55ක් 55ක් වාට පුළුවන් අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරන්න. මුළු ආදායමෙන් 10ක් ඉතුරු කළා. 55ක් අත්‍යවශ්‍ය දේවල් වලට, තව 10ක් ඔයාගේ දියුණුවට, තව 10ක් හදිසියකට ගන්න. ගොඩක් කටි කරන්න නැති වැඩක්. මේක අත්‍යවශ්‍යයි. මේක තියාගන්න බැරිවොත් අපේ තියෙන අනිත් සල්ලිත් යනවා, අපේ තියෙන නිතරම අපට ආදායම අහිමි වෙන්න පුළුවන්. උදාහරණයක්. අපි 10ක් හදිසියකට ගන්න තියලා තිබ්බේ නැත්නම් අඩුම තරමින් සාමාන්‍ය වගේ පඩියෙන් මාස 6කවත් පඩි ඉතුරු කරලා තියන්න ඕනේ කියලා මම යෝජනා කරන්නේ. ඇයි? හදිසිය අපට ස්ටෙන්ට් එකක් දාන්න වෙන්න පුළුවන්. බයිපාස් එකක් කරන්න වෙන්න පුළුවන්, වෙන සර්ජරි එකක් කරන්න වෙන්න පුළුවන්. ඒකට අපේ සල්ලි තිබ්බේ නැතත් ඒක කරන්න ඕනේ. මහා ස්පිරිතාලයට ගියොත් මාස 6ක් අවුරුදු 2ක් විතර ඉන්න වෙනවා. එතකොට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට ණය ගන්න වෙනවා. අපිට ණය ගන්න දෙන්නේ නැහැ බැංකු වලින් ඕවට. අපිට පොලි මුද්‍රාලින් ණයට ගන්න වෙන්නේ. අන්න කතාවක් තියෙනවා. අපේ එක ස්ටාෆ් මෙම්බර් කෙනෙක් යාගේ තාත්තට බෙහෙත් ගන්න සල්ලි නැති නිසා බැංකුවට ගියා පර්සනල් ලෝන් එකක් ගන්න. බැංකුවෙන් යාට පර්සනල් ලෝන් එක දුන්නේ නැහැ. ඇයි? එයා ඒ වෙනකොටත් අප කරුණු රස්සම් කළා ණය ගත්තු කෙනා බැංකුවට පොළු තියලා යාට ණය දෙන්න බෑ. ක්‍රිබ් එකේ report එකේ තියෙනවා කියලා. යාට කරන්න දෙයක් නැහැ, තාත්තට බෙහෙත් කරන්න ඕනි. ඊළ පොලි මුදලාලිගෙන් ණයට ගත්තා. මාසෙකට 10%යි. ඔයගොල්ලෝ හොඳට දන්නවා මට වඩා. මාසෙකට 10%යි කියලා කියන අවුරුද්දට 120ක් පොලිය ගෙවන්න ඕනේ. ගෙවාගෙන යන්න බෑ. මාසෙට ලක්ෂයක් ගන්න එක්කෙනෙක් එයා 4,50,000 කරන් තිබුණා. මාසෙකට 45,000 පඩියෙන් ගිවට පස්සේ ජීවත් වෙන්න බෑ. අමාරුයි. සියදිවි හානි කරගන්න මට්ටමට ගියා. නමුත් අපි මැදිහත් වෙලා යට උදව් කරා. ඒ නිසා හදිසියක් වෙන්නේ කොයි වෙලාවෙද කියලා දන්නේ නැති නිසා හදිසියකට ගන්න කොටසක් අනිවාර්යයෙන් වෙන් කරලා තියන්න. ඒක අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ තව 10%ක් වෙන් කරන්න. අපි මහන්සි වෙලා වැඩක අපි විනෝද වෙන්න ඕනේ. අපි පවුලත් එක්ක ට්‍රිප් එකක් යන්න ඕනේ. යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න ඕනේ. ඒකට 10%ක් වෙන් කරන්න. තව 5%ක් වෙන් කරන්න අවසාන වශයෙන් අපේ ආගමික කටයුතු වලට එහෙමත් නැත්නම් පරිත්‍යාග කරන්න කට්ටියට සමාජයට මේවරක් කරන්න යොදා ගන්න. සාරාංශ කරොත් අත්‍යවශ්‍ය දේවලට 55යි, හදිසියකට ගන්න 10%යි. 10 දෙකක් මං දාලා තියෙන කොටු කළා. ඇයි? ඒ දෙකම මම සලකන්නේ ආයෝජන විදිහට. 10ක් අපට ආදායම ඉපේන විදිහට යොදවන්න. තව 10%ක් අපේ දියුණුවට කියලා කියන්නේ මේකත් ආයෝජනයක් තමයි. අපේ මේ ඉන්න තත්ත්වයට වඩා ඉහළට යන්න ඕනි. ඒකට යොදවන්න ඕනි. විනෝද 10%ක් විනෝද වෙන්න ඉතුරු අර සාරාංශයම තමයි මෙතන තියෙන්නේ. මේක ඔටෝමේට් කරගන්න ඕනේ. මේක කිව්වට මම මේ මාසෙ ඉඳලා කරනවා කියලා කිව්වට කෙරෙන්නේ නැහැ. බැංකුවට ගිහිල්ලා හෙට නිවාඩු දවසක් නෙමෙයි බැංකුවේ. ගිණුම් 5ක් ඕපන් කරගන්න දැනටමත් ගිණුමක් තියෙනවා. ඒකට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න. මේ ගිණුමට වට ලක්ෂණම් පඩිය හම්බ වෙන්නේ. එක ගිණුමකට 55,000යි, අනිකට 10,000යි, අනිකට 10,000යි, අනිකට 10,000යි, අනිකට 5,000යි යන විදිහට ස්ටෑන්ඩින් ඕඩර්ස් 5ක් දෙන්න. එතකොට පඩි හම්බුනාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ ගිණුම වලට බෙදලා යයි. ඒක පටන් ගන්න. දැන් අපි මේ රට පුරා යනවා මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන. දැන් ගොඩක් කට්ටිය එහෙම ප්‍රැක්ටිස් කරනවා කියලා කියනවා. අපිට සමහරක් වෙලාවට පර්සන්ටේජ් එක වෙනස් වෙනවා කියලා. නමුත් ඒගොල්ලෝ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න කියනවා. අපිට නිතරම කමෙන්ට්ස් එනවා ඒගොල්ලන්ගේ. ඒ නිසා ඔයගොල්ලොත් මේක පටන් ගන්න. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්.